මේ ව්ලොග් එක පටන් ගන්න 24 වෙනිදා හවස. ඉතින් හෙට 25 වෙනිදා. ඒ දවස ටිකක් විශේෂ දවසක්. මොකද හෙට අපේ තාත්තගේ උපන්දිනේ. ඉතින් මං හිතුවා මගේ අතින්ම කේක් එකක් අයිසින් කරන්න. කේක් නම් ගෙදර හදන්න බැරි වුණු නිසා මම කඩෙන් තමයි ගත්තේ. ඉතින් අයිසින් එක නිල් පාටින් හදලා නිල් පාටින් පොඩි ඩෙකොරේෂන් ටිකක් දාලා මම ලස්සනට කේක් එක හැදුවා. මට පුළුවන් විදියට. ඉතින් මං කේක් එක හදනකොට අපේ චූටි ඇවිත් අයිසින් කන්න ගත්තා. මට සාමාන්‍යයෙන් ඉවසීමෙන් කරන වැඩ එච්චර බෑ. ඒ හින්දා මට මේ වගේ වැඩ කරද්දි මාර විදියට කේන්තියක්. එයාත් එක්කත් කෑ ගහා වෙන තමයි කේක් එක හැදුවේ. ඉතින් කොහොම හරි මම හිතුවටත් ඇයි ලස්සනට කේක් එක ආවා. කේක් එක උඩින් තද නිල් පාටින් පොඩි රැලි වගේ ගිහිල්ලා ඊට පස්සේ මං චූටියට කේක් එක වටේම heart shape දැම්මා. ඊට පස්සේ මගේ අයිඩියා එක තිබ්බේ නිල් පාටින් රිබන් වටේම ගහන්න. ඉතින් අන්තිමට ලස්සනට shape එකට කේක් එක ආවා. මේ 25 වෙනිදා උදේ එදා ඉරිදා දවසක්. ඉතින් එදාට මට ලෙක්චර්ස්. අපේ චූටිට ක්‍රිකට් මැච් එකක් තිබුණු හින්දා තාත්තයි අම්මයි ගියා එයාව දාන්න. ඒ ගමන්ම මාවත් ටවුන් එකෙන් දැම්ම. මම ඊට පස්සේ බස් එකක ගිහින් තමයි කැම්පස් එකට ගියේ. කැම්පස් යනකොට අපි හැමදාම උදේට කන කඩයක් තියෙනවා. ඉතින් අපි අදත් ඒකෙන් පරාටයි චිකන් හොදිත් එක්ක කාලා තමයි අපි කැම්පස් එකට ගියේ. ඉතින් අද අපට උදේ ලෙක්චර්ස් විතරයි තිබුණේ. එහෙනම් අපි ලෙක්චර්ස් එකට ඉඳලා අපි ගියා තාත්තට මොනවා හරි ගන්න කඩේකට. පොඩි gift එකක් බලන්න. ඉතින් අපි ඒ gift එකත් අරගෙන අපි එහෙමම ගෙදර ආවා.
ගෙදර ඇවිත් අපි හැමෝම ඉන්න හින්දා අපි හිතුව පොඩ්ඩක් එළියට යන්න. ඉතින් බද්දකම් පැත්තේ තියෙන ලස්සන නැචරල් ෆෝල් එකකට ගියා අපි පොඩ්ඩක් අපේ හවස් වරුව ගත කරන්න. ජීවිතේ හරි ඉක්මනින් ගෙවිලා යනවා. ඒ නිසා අපිට හම්බෙන හැම මොහොතක්ම අපි ළඟින් ඉන්න හැම කෙනෙක්ම හරි ආදරෙන් සමරන්න ඕන. ඉතින් ආයෙමත් මේ වගේ ලස්සන vlog එකකින් හම්බෙනකම් මං අදට සමුගන්නවා. අංගාර වැස්සේ උතුරන ගංගා වගේ පැමිණි දුකම මහා මෙරක්සේම දරන්නේද රැනින්ද බෝවෙන්නේ තුර ඒකවම නින්ද වැරුවා රැකගෙන හිම බදක් වන්නේ පා තනිවී ගෙවනා හිතේ දුක නිවදා එනවාද මම තාම පාළුවේ හිමිපිටම සොයා දුහුබදින තුරා සැනසුමක් තියේ